ලෝකය පුරා විසිරී සිටින සංචාරකයන්ගේ සහ ඡායාරූප ශිල්පීන්ගේ ප්‍රියතම ස්ථානයක් වෙන ෆැරෝ දූපත් ගැන තමයි මේ වීඩියෝ එක. මේ ලස්සන දූපත් පිහිටලා තියෙන උතුරු ඇට්ලාන්තික් සාගරයේ අයිස්ලන්තය සහ නෝර්වේ අතර. මේ දූපත් සමූහයට ගිනි කඳු වලින් නිර්මාණය වුණු කුඩා දූපත් 18ක් තියෙනවා. මේ විශාලත්වය වර්ග කිලෝමීටර් 1400ක් විතර වෙනවා. මුළු ජනගහනය 55000කට ආසන්නයි. මේ අගනගර වෙන්නේ ලෝකේ කුඩාම අගනගර වලින් එකක් වන ටොර්ෂාවින් කියන නගරය. මේ මුලින්ම ජනාවාස ඇති වෙන්නේ 9 වෙනි සියවසේදී නෝස් වයිකින් වරු මේ දූපත්වල පදිංචියට පැමිණීමෙන් පසුව. හරිත කඳු මුදුන් විශ්වජනක බෑවුම් සහ මනරම් දිය ඇලි පිහිටලා තියෙන මේ දූපත්වල වඩාත්ම ප්‍රසිද්ධම සහ ආකර්ශනීයම ස්ථානය වෙන්නේ අවට කඳු බෑවුම් මගින් නිර්මාණය කරන ලද අද්විතීය දෘශ්‍ය මායාවක් හේතුවෙන් සාගරයට ඉහළින් පාවෙනවා වගේ පෙන්න මේ දූපත්වල තියෙන විශාලතම විල වෙන සර්වාක්ස්වාට්න් විලයි. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 40ක් පමණ උඩින් පිහිටලා තියෙන මෙම විල කුඩා දිය ඇල්ලකින් ඇට්ලාන්තික් සාගරය හා සම්බන්ධ වෙනවා. ෆැරෝ දූපත් කියන්නේ ඉතාමත් අසිරිමත් අපි දකින්න ආසම ස්ථාන රාශියක් එකතු කරලා ස්වාභාවිකව නිර්මාණය වෙලා තියෙන හරිම ලස්සන තැනකට.